මනසේ ස්වභාවය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට උනන්දුවක් දක්වන කෙනෙකුට සිතිවිලිවල ඝෝෂාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ මුළුමනින්ම නිශ්ශබ්ද වූ තත්ත්වයක් තිබේදැයි සොයා බැලීම ඉතා වැදගත් වෙනවා. සැබෑ නිශ්ශබ්දතාවය යනු උත්සාහයෙන් හෝ ක්‍රමවේදයකින් ඇතිකරගන්නා දෙයක් නොවෙයි. ස්වාභාවිකවම සිදුවන මේ නිශ්ශබ්දතාවයන් හුදෙක් ඝෝෂාව නොමැතිවීම පමණක්ම නොව මනස පිළිබඳ සිතීමේ හා නිරීක්ෂණය කිරීමේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉක්මවා යන ගැඹුරු ගුණයක් වෙනවා. කුඩා ළමයෙකුගේ මනසකටද නිශ්ශබ්ද විය හැකි නමුත් එවැනි නිශ්ශබ්දතාවයක් සීමිත වන අතර එහි කේන්ද්‍රයක් එනම් නිශ්ශබ්දතාවය දෙස බලා සිටින මම පවතින බැවින් එයද සැබෑ නිශ්ශබ්දතාවයක් නොවනු ඇත. සැබෑ නිශ්ශබ්දතාවය අති විශාල හා සීමා රහිතය. එහි ඇතුළත නිරීක්ෂකයෙකු නොමැත. මනස කොතරම් නිශ්චලද යත් වෙනම සිතන්නෙකු හෝ අත්විඳින්නෙකු නොමැත. මේ පූර්ණ නිශ්ශබ්දතාවය තුළින් මනස කාලය ඉක්ම වූ ආත්මභාවය ඉක්ම වූ ආත්මාර්ථකාමීත්වය ඉක්ම වූ ක්‍රියාකාරකම් වලින් තොර තත්ත්වයක් අත්විඳිනවා. සැබෑ අවබෝධය හා භාවනාව සඳහා මේ නිහඬ මනස අත්‍යවශ්‍ය වෙනවා. එය සිතිවිලි යටපත් කිරීමෙන් හෝ මනසට නිශ්ශබ්ද වීමට බල කිරීමෙන් නොව මනසේ ක්‍රියාකාරීත්වය හා එහි ස්වභාවය දැකීමෙන් නිතැතින් ඇතිවන දෙයක්. එවැනි නිහඬ මනසකට පමණක් සත්‍ය දැකගත හැකි වේ. සැබෑ නිශ්ශබ්දතාවය අත්විඳිය හැකි දෙයක් මිස විස්තර කිරීමට හෝ උත්සාහයෙන් ළඟා කර ගැනීමට නොහැකි දෙයක් බැවින් නිශ්ශබ්දතාවය පිළිබඳව වචන හෝ අදහස් සැබෑ දේ ලෙස වරදවා නොගත යුතුයි. ස්වාභාවික නිහඬතාව දැනුවත්භාවයකින් ඇතිවන තත්ත්වයක් වන අතර අභ්‍යන්තර නිරීක්ෂකයෙකු බෙදීමක් හෝ ආශාවක් නොමැතිව යථාර්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයකට ඉඩ සලසනවා.